නැතුන්දී අද වෙනස්ම ලොග එකක් අද මං ගෙදර හරිද ගෙදර ඉඳන් ඔයාලා හිතනවා ඇති කිචන් එකට මොකද මේ කරන්නේ කියලා. ඔව් කිචන් එකට මං උයන්න යන්නේ. අද උයන්න යන්නේ. මෙහෙම මට අද දවස් කිව්වොත් මොකද මං උයන්නේ කියලා කිව්වොත් අද තියෙන දේවල් මට කන්න බෑ. අපේ ගෙදර තියෙන දේවල් මට කන්න බෑ. බත් තියෙනවා, අල තියෙනවා, බණ්ඩක තියෙනවා, මාළු තියෙනවා. මම මාළු කොහොමද කන්නේ නැති කෙනෙක්. අල තියෙනවා මම මෙහි අල වලට කැමති නෑ. ඒ කියන්නේ අල නිකන් අර පිටිගතිය වැඩි. ලංකාව අල වගේ නෙමෙයි මෙහි පිටිගතිය වැඩි අලවල. මම ඉතින් අලවල කන ආස නෑ ගොඩක්. ගොඩක් කියන ආසම නැති තරම් මම අල කන්න. බණ්ඩක තියෙනවා. මට ඒක ඔක්කොම කන්න බෑ. මට සැරට මොන හරි ඕනේ. මට බණ්ඩක නිකන් තෙල් දාලා වගේ තියෙන සැරට. හැබැයි මට ඒක හරියන්නේ නෑ. මට නිකන් අර මොකක් හරි වෙන දෙයක් කන්න ඕනේ. බත් නැතුව බත් තමයි. බත් කන්න ඕනේ. බත් මට අනාගෙන අරම කරගෙන කන්න බෑ අද. බෑ කියලා හිතෙනවා. ඒකෙ හින්දා මං හිතුවා ගෙදර තියෙන එක ඒවා දේවල් ටිකක් දාලා මොන හරි හදාගන්න. ඉතින් මම ගෙදර තියෙන දේවල් බලද්දී මට හම්බුණා ඉස්සෝ. ඉතින් මං ඉස්සෝ දාලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න යන්නේ. බත් තියෙනවා. බත් ටික දාලා ඉස්සෝ දාලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න යන්නේ. මම මෙන්න මේක ගත්තා. අර මොනවාද අර කොරියන් කට්ටිය මේව කනවා නේද? මම දැකලා තියෙනවා. කල කන්නේ මේ හතු එක. සර සෝස් එක මොකක්ද එකට දාලා. ඒව මං ගත්තා. අරගෙන මම මේවා කෑවා මේ මොනවාද නූඩල්ස් එක කොරියන් නූඩල් එකක් මම මේව දාලා කෑවා. තව ටිකක් ඉතුරුයි. මම ඒ ටිකක් දාන්න තීරණය කරා. ගෙදර තියෙන දේවල් ටික මම දාලා හදන්න. සතුරු සීතලයාමේ නුඹට ලං වී රහසේ උණුසුමේ හැංගිලා පාවෙ බුද ආකාසේ දම්පාට හැන්දෑවේ හිරුපසින මියා. හරි මං මගේ වෙජිටබල්ස් ටික කපා ගත්තා. මෙතන කැරට් තියෙනවා, බෙල් පෙපර්, ලීක්ස්, අර මෂ්රූම් එක. මෙතන ප්‍රොන්ස් මං 10ක් විතර තියෙනවා. මම ප්‍රොන්ස් කන්න ආසයි එකයි මෙච්චර ගොඩක් ගත්තේ මට ඉතරයි. මම ලීක්ස්, කැරට්, බෙල් පෙපර් ටිකක් ලෝකෝට කපා ගත්තේ. මං ආසයි ටිකක් අර ක්‍රන්ච් එක හැපෙනවට මං හරි ආසයි. ඒකින්ද මේ අර ෆ්‍රයිඩ් රයිස් වලට ගාද්දි සමහර කටිය ග්‍රේට් කරනවා. එහෙම ඉතින් එක එක කටිය කැමති විදියනේ. මේක මම විතරයි කන්නේ. ඒකින්ද ඉතින් මම කැමති විදියට මම වෙජිටබල්ස් ටික කපා ගත්තා. හයි අපි දැන් යම් මේක සීසන් කරගන්න. මම මේකට දාන්න ඉතින් වැඩි දෙයක් දාන්නේ නැහැ. සෝල්ටුයි කහයි මොනවාද ගම් මිරිසුයි තමයි දාන්නේ. ඉතින් මේ ටික දාලා අපි මේක සීසන් කරලා තියමු. ටිකක් වෙලා. අන්න මම මේකට දානවා සෝල්ට් ටිකක් දානවා. මම මේක මොනවද මේ රෝස් සෝල්ට් එක. ඒක මේ නිකන් අර සුදු සෝල්ට් එකට වැඩිය ටිකක් ලොණු රස වැඩි. මම ඒකට ආසයි ඒක නිසා. ඒවා ඊට පස්සේ ගම් මිරිස් ගම් මිරිස් දැම්මා. ඊට පස්සේ අපි දාමු මේකට කහකුඩු. tinggal apa deh sudah enak. Siapa make mix kada kamu olive oil dan make it mengdana prawn sticker. Mungkin mau ambil jalan mana deh nama. Mama ka ginala produk ටිකක් නැද ගන්නට වගේ ගන්න. මේක කියන්නේ ඉක්මනට මේව වෙනවා හැදෙනවානේ ප්‍රොන්ස්.
kita sudah menggunakan timu. Hai. මේකට chicken stock චුට්ටක් දාන්න. දැන් තැම්බෙන්න වගේ. දාලා හොඳට මේක හිඳනකම් මම කුක් කරගන්නවා. කියන්නේ chicken stock එක හොඳට හිඳිලා හොඳට මේවා ටික තැම්බිලා නිකන් රස පාට වගේ වෙනකම් මම මේක මම කරගන්නවා. දැන් මම හොඳට ටික වැඩි කරනවා. ඔව් සුවඳ ස්ටොක් දැම්ම හින්දා මාර සුවඳක් එනවා. මම කිව්වා නගන්න කනවා මම හදන්නේ. ඒ කියන්නේ බඩු හොයාගෙන ඇවිල්ලා prawn fried rice හදන විදිහට නෙමෙයි. මම මේ ගෙදර තියෙන ඒවාලින් ගෙදර දැනට ඉතුරුලා තියෙන දේවල් ගාලා තමයි හදන්නේ මට දැන්. එහෙම ඒ කියන්නේ කලේ ගිහිල්ලා මේවට බඩු ගෙනල්ලා හදන්නේ. එහෙම ඉතින් ටයිම් එකක් නැහැ. මම උදේ නම් කාලා නැහැ. ඊයේ රාට කෑවෙල් නෑ මම. ඩයට් එකක් නෙමෙයි ළමයි. මට බඩගිනි එනකම් මම කන්නේ සාමාන්‍යයෙන්. ඉතින් මට දැන් බඩගිනි ඇවිගෙන එනවා. ඒක හින්දා මට කැමති විදියට මේක හදා ගන්නවා. මම මේක චුට්ටක් මේව කර කර ඉන්නවා. මොකද මේ එක පැත්තක් විතර හොඳට තැම්බිලා සමහරකට අනිත් පැත්ත නෑ වෙනවා. මොකද මට ඒක වෙලා තියෙනවා. කොච්චර ඉස්සර දෙපැත්ත තැම්බෙනවා කිව්වා. එක පැත්තක් තැම්බෙන අවස්ථා තිබිලා තියෙනවා මාගේ අතින්. ඒක හින්දා මම බයයි ඒකට. ඒක මම මේක මෙහෙම හොඳට දෙපැත්ත මේව කර කර ටිකක් මේක හින්දව ගන්නවා. හරි. මේක ටිකක් හින්දනවා. හරි දැන් මම මේක ලෙප ඔෆ් කරනවා. ඔෆ් කරලා මේක දානවා මේකට මොකද එයා ෆ්‍රයි එකට ප්‍රොන්ස් ටික චිකන් ස්ටොක් එකයි දෙකම තියෙන හින්දා මාර සුවඳයි. අතම සුවඳයි. නාර no cubes රහ තමයි ඒ වගේ ෆ්ලේවර් එකක්. මම දානවා එයා ෆ්‍රයි එක. හරි. ඒක ෆ්‍රයි කරලා දැම්මා. මම මේකේ තියෙන අරයන් සෝස් එක වගේ දැන් ඉත හැදිලා. මම ඒකටම දාගන්නවා අනියන්. මේක චුට්ටක් සෝට් කරගන්නවා. ඊට පස්සේ මම මේකට දානවා මේක garlic powder එක මම දාන්නේ. මම දැන් දාන්නේ නැහැ. මම ඊට පස්සේ දානවා මේකට carrots ටික. මම carrots ටිකක් ලොකුට කපා ගත්තා. මම කියවන තරම් මම චුට්ටක් ખાસ. දැන් මේ වෙලාව මේ mood එකේ හැටියට මම චුට්ටක් එක හැපෙන්න ඕනේ. ඒක නිකන් එහෙම හදාගත්ත කපාගත්ත චුට්ටක් ලොකුවට. හොඳට හැපෙන්න.
මේ සෙර කැල්ලක් දාන්න. හරි. මේක ටිකක් සොට වෙන්න තියෙනවා. මේක වටුණා එළියට. හරි එහෙනම් මේක සෝත වෙලා තියෙන්නේ. මම ඊට පස්සේ දැන් මේක මික්ස් කරනවා. අපේක හරි මම ටික මික්ස් කරා. මම ගින්දර අඩු කරා. Make it down on the leeks. Bell pepper and mushroom. Small, colourful. බත් වලට එළවලු ගොඩක් තියෙනවා. මම හරි ආසයි ඒකට. මාර සුවඳයි. කියන්නේ අර බෙල් පෙපර් මේ වෙලා ලීක්ස් එක්ක මම සෝතලේ කියන්නේ සුවඳක් එන්නේ. අම්මේ සුවඳ එනවා. හරි. මාර සුවඳයි. ඇත්තටම සුවඳයි. ඊට පස්සේ මම මේක දානවා garlic. මම මේක දැන් low කරනවා heat එක. garlic powder ටික දානවා. එකත් mix කරමු. හරි mix කරා. ඊට පස්සේ මම දැන් මේක ඔෆ්ම කරනවා. කරලා බටකට සම්ස් ටිකක් දානවා මෙහෙම. ඊට පස්සේ I mix කරමු. මේ බඩ් එක මට වැඩි හොඳේ. හැදුවට වැඩි. එච්චර කන්නේ නැහැ මම. ඉතින් අපේ මල්ලි ඉන්නවා. අපේ මල්ලිට කොච්චර කාලේ හිටියත් ඕනේ ළඟ කන්න පුළුවන්. ඉතින් අපේ යාට තමයි දෙන්නේ මේකේ ඉතුරු ටික. මම මේකට දානවා chili flakes ටික. Chili flakes. Chutney. Voila, mix करना.
මේ ඔෆ් කරලා තියෙන්නේ මේක. මොකද ගෑස් එක දැන්. මම මේකට දානවා සොයා සෝස් ටික. ඔන්න මම කැමතිම විදිහට මගේ ෆ්‍රයිඩ් රයිස් එක මම හදාගත්තා. එළවලු වැඩිපුර බත් අඩුවෙන්. මට ඕනෙත් මේ විදිහට ටිකක් හොඳට හැපෙන්න ඕනේ මට එළවලු. මොකද මම එළවලු ඇත්තට මට කෑවෙන හොරයි. කියන්නේ මම ගොඩක් වෙලාවට නයිට් කරන්නේ මම. නයිට් තමයි මගේ ජොබ් එක. ඩේ එන්නෙම නැහැ මට. එතකොට මම සාමාන්‍යයෙන් ගෙදර ඇවිල්ලා නිදා ගන්න එක කරන්නේ උදේ වාරයේ. මොකද රාටයි වැඩට යන්නේ. ඒතර මට උදේ ඉඳන් දවල් වෙනකන් අතරම කන්න බැරි වෙනවා. සමහර දවස්වලට හවසට තමයි නැගිටින්නේ. නැගිටිච්ච වෙලාවට මම ඉතින් කරන්නේ ඔය මොන හරි අතට අහු වෙන දෙයක් කනවා. නැත්තම් ඉතින් ඒක හැදෙන්නෙත් නැහැ. ගිහලා තමයි කන්නේ. ඉතින් ඔන්න මම මගේ ෆ්‍රයිඩ් රයිස් එක හදාගත්ත බත් අඩුවෙන් එළවලු වැඩියෙන්. රහ පාටයි නේද? එන්න මගේ ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් අපි මේක කමු මෙන්න මේ එරියට වෙලා. වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සේලයෙන් වෙලා බොහොම ස්තුතියි මගේ ලග්ගික දැන් එච්චර වෙලා බැලුවා නම් ඉතින් දැන් මම ලග්ගික ඉවර කරන්න යන්නේ අපිට තාම 6යි වෙලා කුවයි ලග්ගික ඉවර කරන්න යන්නේ බොහොම ස්තුතියි ආයෙත් කියන බොහොම ස්තුතියි මගේ ලග්ගික බලුවා නම් ඉතින් ඔයාලත් මම වගේ එළවලු කන ආස නැති කෙනෙක් නෑ. ඇත්තටම මම කැරට් කන ආස නැති කෙනෙක්. මම කැරට් අල දාලයකට උයලා කැරට් සම්බෝල පොල් දාලයක දාන මික්ස් කරලා හදන කැරට් සම්බල් එකේ කන ආස නෑ. හැබැයි මම මේ විදිහ ටිකක් ලොකුවට කපලා දාලා කනවා කැරට්ස්. ඒ විදිහට ඔයාලටත් පුළුවන් මම වගේ හදලා බලන්න. ඔයාලා දන්නවා ඉතින් මේ වෙනකොටත් එහෙම කරන්න පුළුවන් කියලා. මම දන්නවා ඒත් මමත් එහෙම කන කෙනෙක් කියලා මම කිව්වේ. ඔයාලා හැම හදලා නැත්තම් හදන්න කැමතිද? හදලා බලන්න රහයි. ඉතින් අදට මම ගිහලා එන්න. තව ලස්සන vlog එකකින් හමු වෙමු. බයි.